Hello coders, ඔයාලා දැනන් හිටියද ඔයාලගේ ලැප් එකේ shutdown, sleep, restart මේ ඔප්ෂන් තුන හැරෙන්න තව ඔප්ෂන් එකක් තියෙනවා කියලා. හරි. දන්නේ නැත්නම් අද අපි මේ ඔප්ෂන් එක ගැන ඉගෙන ගමු. ඒ ඔප්ෂන් එක තමයි hibernate කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ලැප් එක shutdown කරොත් මොකද වෙන්නේ? ලැප් එක fully off වෙනවා. අපි open කරලා තිබ්බ app ටික close වෙනවා. ඕකම අපි ස්ලීප් කරා නම් මොකද වෙන්නේ? ලැප් එක ලොක් වෙනවා, ඒ charge බහිනවා, fully off වෙන්නේ නැහැ. ඒත් අපි open කරලා තිබ්බ apps ටික එහෙමම තියනවා. එතකොට hibernate කියන්නේ shutdown එකයි sleep එකයි එකට එක් කරපු එකක් වගේ. අපි දැන් hibernate කරොත් අපේ ලැප් එක apps ටිකක් open එකේ තියලා දැන් හිතමුකෝ දැන් අපි වැඩක් කරන් ඉන්නවා. අපි වැඩක් කරන් ඉඳි අම්මා කතා කරනවා ඉක්මනට එන්න කඩේට යන්න කියලා. දැන් එහෙම කඩේට යන්න ගියාම අපිට ආයේ ඔක්කොම ටික apps ටික close කරලා shut down කරන්නත් බෑ. අපිට sleep කරන්නත් බෑ. charge උත් බහිනවා. ඉතින් ඒ වගේ සිටුේෂන් එකේදී අපිට hibernate use කරලා යන්න පුළුවන්. එතකොට laptop එක off වෙනවා, charge බහින්නේ නැහැ. ඒත් අපි open කරලා තිබ්බ apps ටිකත් එහෙමම තියෙනවා. ඉතින් hibernate එක enable කරන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින් search bar එක click කරන්න. ඒකේ search කරන්න control panel කියලා. search කරලා enter දෙන්න නැත්නම් මෙහෙම cursor එක ගෙනියලා click කරන්න. ඊට පස්සේ ඒක open වුණාට පස්සේ සමහර විට ඔයාලගේ එකේ මෙන්න මේ විදිහට පෙනෙයි. එහෙම පෙනුනොත් view by කියන එකේ category එක වෙනුවට large icons කියන එක choose කරන්න. ඊට පස්සේ power options කියන එකට යන්න. ඒකේ දෙවැනි option එකක් තියෙනවා choose what the power button does කියලා. ඒක click කරන්න. ඊට පස්සේ change settings that are currently unavailable කියන එක click කරන්න. මෙතන මගේ hibernate active වෙලා තියෙන හින්දා ඒක ටික් එකක් වැඩිලා තියෙන්නේ. ඔයාලගේ මෙන්න මෙහෙම තියෙයි. hibernate එක active වෙලා නැහැ. ඒක නිසා ටික් එකක් දාන්න. ඉතින් hibernate එක enable කරන්න අපි මේකට මෙහෙම ටික් එක දාලා මෙතන save changes කියන එක click කරන්න. ඊට පස්සේ සුපුරුදු විදිහට ඔයාලට Windows එකට ගිහිල්ලා shutdown කරන option එක hibernate කියන එක පෙනේ. ඒක නැතුව මම shutdown කරන්න පොඩි shortcut එකකුත් කියලා දෙන්නම්. හරිද? සාමාන්‍යයෙන් shutdown කරද්දි තව shortcut එකක් තියෙනවා. ඒක තමයි මුලින් Windows එකයි D එකයි click කරන්න. ඊට පස්සේ Alt එකයි F4 එකයි click කරන්න. එතකොට මෙහෙම option එකක් එනවා. මේකේ දැන් අපිට මේ hibernate කියන එක enable වෙලා තියෙන්නේ. hibernate එක choose කරලා okay දුන්නාම shutdown වෙයි. දැන් ඕකම අපි Windows D එක click කරන්නේ නැතුව අපි කෙලින්ම hibernate මේ Alt F4 එක click කරලා hibernate කරන්න ගියාම අපේ මේ open කරලා තියෙන window එක close වෙනවා. Alt F4 එක අපි Windows D එක ඔබන්න නැතේ බොහම Alt F4 එක අපි open කරලා තියෙන window එක තමයි close වෙන්නේ. අපිට අර shutdown hibernate කියන option එක එන්නේ නැහැ. ඉතින් ඔයාලා shutdown කරනවා නම් ඒ විදිහට close කරලා අර shutdown කරන්න පුළුවන්. hibernate කරනවා නම් Windows D එක press කරලා Alt F4 එක press කරලා ඔයාලට hibernate කරන්න පුළුවන්. මේක shortcut එකක් විතරයි. නැත්නම් ඔයාලට Windows key එක click කරලා නිකන් shutdown කරනවා වගේ hibernate එක කරන්නත් පුළුවන්. මම අර extra knowledge එකක් නිසා මේ shortcut එකක් කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට useful වුණා නම් like එකක් දාන්න, share එකක් දාන්න, follow කරන්න. මොන හරි අඩුපාඩු එහෙම වීඩියෝ එකේ තියනවා නම් මොන හරි improve කරන්න ඕනි කියලා ඔයාලා හිතනවා නම් මට comment එකක් දාන්න නැත්නම් DM එකේ හරි message එකක් දාන්න. තව මොන හරි ප්‍රශ්න තිබ්බනම් උත් comment එකෙන් අහන්න. එහෙම නැත්නම් DM එකේ හරි message එකක් දාලා අහන්න. Thank you.